welcome back to my YouTube channel. ඉතින් ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවේ මම හිතන්නේ මාස 3-4කටත් පස්සේද මම දැක්කේ මම මේ වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් මම මේ vlog එක කරන්න ප්‍රධාන හේතුව තමයි පහුගිය දවස්වල තෙමු එකෙන් අපි අර තෙමු එකෙන් වගේම ෂෙයින් එකෙන් ඕඩර්ස් දැම්මා. ඉතින් අර පහුගිය කාලයක් තිබ්බනේ මේ තෙමු එකෙන් ෂෙයින් එකෙන් ඕඩර් කරපු අයිටම්ස් අර ස්ටොක් වශයෙන් හිර වෙලා තිබ්බ කාලයක් තිබ්බ ලංකාවේ. ඉතින් මම ඊට පස්සේ ඒක වෙන්න කලින් මම ඕඩර් කරපු බඩු ඔක්කොම වගේ මට ආවා. හැබැයි ඊට පස්සේ ඒ කේස් එකේ හින්දා මම බඩු ඕඩර් කරේ නැහැ. ඊට පස්සේ මම දැක්කා ඒක සෙටල් වෙලා කියලා තියෙනවා එක පෝස්ට් වල ෂෙයා වෙලා තිබ්බා. ඊට පස්සේ ඉතින් මම ඕඩර් කරලා බැලුවා කොහොමද මේ බඩු ඕඩර් කරාම එනවද ආපහු අපෙන් මේ ටැක්ස් එකක් අය කරනවද කොහොම හරි ෂෙයින් එකේ නම් ටැක්ස් එකක් අය කරනවා. මම මේ දැන් ඕඩර් කරලා තියෙන්නේ තෙමු එකෙන්. ඉතින් මම අද අරන් ආවේ තෙමු එකෙන් මම ඕඩර් කරපු බඩු වගේක රිවිව් එකක් තමයි මම අරගෙන ආවේ. රිවිව් එකකුත් නෙමෙයි අන්බොක්සින් වීඩියෝ එකක් ඇත්තට මේක. මම පාර්සල් දෙකක් ඕඩර් කරා. ඒ කියන්නේ දවස් දෙකකදී තමයි ඕඩර් කරේ. එකක් කලින් ඕඩර් කරා ඊට පස්සේ තව එකක් ඕඩර් කරා. ඉතින් මම කලින් ඕඩර් කරපු එක අද ආවා. ඊට පස්සේ ඕඩර් කරපු එක මං හිතන්නේ දැන් නිවාඩු දවස් දෙකක් තියෙන හින්දා ඒ දෙක වෙලා සමහරට සඳ අඟහරුවාදා දිහාට එන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කම තමයි මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ. මම ඕඩර් කරපු අයිටම් සේරම මම මේකේ ඔයාලට පෙන්නනවා. ඉතින් මට කියන්න ඕනේ මට නම් එහෙම ප්‍රශ්නයක් වුණ නැහැ. ඕඩර් කරාට පස්සේ ටැක්ස් එකක් අය කරෙත් නැහැ. සමහරට පස්සේ කාලෙදි ටැක්ස් එකක් අය කරන්න පුළුවන්. හැබැයි පුළුවන් වෙයි සමහර විට මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි දැන් ඒවට නම් ටැක්ස් එකක් අය කරලා තිබ්බේ නැහැ. ඉතින් අයිටම් ටිකත් මට වෙලාවට වගේ හම්බුණා. කිව්ව දවසට කලින් මට අයිටම් ටික ගන්න පුළුවන් වුණා. ඉතින් බලමුද මම මොනවද අරන් තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මම හිතුවේ මේ වගේ සයිසස් ලොකු වෙයිද මේ ඔන්ලයින් බඩුවක් ඕඩර් කරද්දී අපිට ඒ බයක් තියෙනවනේ. ඉතින් බලමු මම ඔයාලට වීඩියෝ එකේදී පෙන්නන්නම් මම මොනවද ඕඩර් කරේ මොනවද මට ඇවිත් තියෙන්නේ මම ඕඩර් කරපු ඒවාද මට ඇවිත් තියෙන්නේ කියලා මම ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්නනවා. ඉතින් යම් මාත් එක්ක මම ඕඩර් කරලා තියෙන්නේ මොනවද කියලා බලන්න. ඔන්න ඉතින් මට එක පැකේජ් එකක් නම් හම්බුණා. මේ මම ඔයාලට දැන් පෙන්නන්නේ මට පළවෙනියටම හම්බෙච්ච පැකේජ් එක. ඉතින් මෙතනදී මම ඔයාලට පෙන්නන්නම් මට හම්බෙච්ච courier service එක. මෙතන තියෙන Skynet කියලා. ඉතින් Skynet කියලා තියෙන courier service එකෙන් තමයි මට මේ පැකේජ් එක හම්බෙලා තිබ්බේ. ඉතින් මගේ නම්බර් එක ලොකුවට ලියලා තියෙනවා එතනින්. මේ ඔයාලට පුළුවන් තමන්ගේ courier service එක මොකක්ද කියලා බලලා ඒ පැකේජ් එක පරක්කු නම් ඒ අදාළ courier service එකට කතා කරලා පැකින් ගැන විස්තර ටික දැනගන්න. හරි ඉතින් මම මෙතනදී ඕඩර් කරලා තියෙන්නේ ස්කර්ට් එකක්, ඉයරින්ස් වගේක් වගේම ෆ්‍රොක් එකක්. ඉතින් ඒ තුන තමයි මේ පැකේජ් එකේ ඇවිල්ලා ඇත්තේ. අපි බලමු ඒ මම ඕඩර් කර විදිහටම සයිස් හරියට ඇවිල්ලාද කියලා. ඉතින් මේ තියෙන්නේ මම ඕඩර් කරපු ඉයරින්ස් ටික. ඇත්තට මේ ටික මාර ලස්සනට තියෙනවා. මම ඔයාලට ඒ ටික ඉක්මනටම පෙන්නන්නම්. මේ බලන්න අරලිය මලක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි ඒක දැම්මම. ඔය පාට පහකින් තියෙනවා. රෝස පාට, දම් පාට, සුදු පාට, කහ පාට, ඒ වගේම කොළ පාට. ඇත්තට මේ ටික හරිම ලස්සනයි. අරලිය මල් ටිකක් තමයි තියෙන්නේ. එල්ලෙන්න දැම්මම හරිම ලස්සනයි ඒ ටික. මේ පේනවනේ. ඊට පස්සේ මම ඕඩර් කරා ෆ්‍රොක් එකක්. මම ඔයාලට අයිනෙන් දාන්නම්
මම ඕඩර් කර ෆ්‍රොක් එක මොකක්ද කියලා. මේ තියෙන හරිම සුවඳක් එනවා මේ ෆ්‍රොක් එකෙන්. තියෙන්නේ ඕඩර් කරපු ෆ්‍රොක් එක. ඉතින් ඇත්තට මේකේ මට සයිස් එකත් හරියටම හරි වුණා. මේ තියෙන ස්කර්ට් එක. ස්කර්ට් එකේ සයිස් එකත් මට හරියටම ගානටම සෙට් වුණා. ඉතින් ඔය තියෙන්නේ මට හම්බෙච්ච පළවෙනි පැකේජ් එකේ තිබ්බ ඒවා ටික. හරි ඔන්න අනිත් පැකේජ් එකක් මට හම්බුණා. දැන් අපි ඒක බලමු කඩලා මොනවද ඒකේ ඇවිත් තියෙන්නේ කියලා. ඉතින් මම ආසම මම ඕඩර් කරගෙන මම ඒ ඕඩර් එක එන දවසට ඒ පැකේජ් එක කඩලා බලන එක තරම් සතුටක් මට ඇත්තටම නෑ. මම සතුටු වෙන්නේ මම තෑග්ගිය වහගෙන මම මේවා කඩාගෙන බලාගෙන මම සතුටු වෙනවා. ඉතින් මං වගේ තවත් ඒ වගේ වැඩ කරන පිස්සු අය ඉන්නවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මගේ සතුට නම් ඒක තමයි. මේකේ මං ඕඩර් කරලා තියෙන්නේ ටී-ෂර්ට් එකක්. මේ බලන්නකෝ මේ ටී-ෂර්ට් එක. ඇත්තටම මගේ සයිස් එකට මේ ටී-ෂර්ට් එක ඇවිල්ලා තිබ්බා. මං ඔයාලට මේ පැත්තෙන් දාන්නම් මං ඕඩර් කරපු ඒවා මොනවද කියලා. ඇත්තට මේ ටී-ෂර්ට් එකේ ෆැබ්‍රික් එක ගත්තොත් එහෙම ඇඟට සනීප ෆැබ්‍රික් එකක් තමයි ඒකේ තිබ්බේ. මේ තියෙන අනිත් එක. ඒකේ පාටට ආසෙ හින්දා තමයි මම ඒ ඕඩර් එක දැම්මේ. ඒකේ ෆැබ්‍රික් එක නම් වෙනස්. හැබැයි ඒක හරිම ලස්සනයි. මේකේ තියෙන්නේ කියුටස් එකක්. මට ඇත්තටම මම කියුටස් එකක් ඕඩර් කරා කියලා අමතක වෙලා හිටියේ. තව ඉයරින්ග්ස් එකක් ඕඩර් කරා. බලමු. මේ ඉයරින්ග්ස් දෙක බලන්න මම මේක ඇත්තටම මේ ෆොටෝ එකේ තිබ්බ වගේම ඇවිත් තියෙනවා. මම ඒක ලස්සනයි කියලා හිතලා දැකලා තමයි ඕඩර් කරේ. ඉතින් ඒ හිතුවා වගේම ඇත්තටම මේ ඉයරින්ග්ස් දෙක ලස්සනට ඇවිල්ලා තිබ්බ ඒ විදිහටම. ඉතින් මේ පේන්න තියෙන්නේ ලිප්ස්ටික්. ඇත්තට මේකේ කලර්ස් 12ක් තියෙනවා. ඒ වගේ 3ක් මම ඕඩර් කරා. මේවා මට නෙමෙයි හින්දා මම කඩන්නේ නැහැ. ඇත්තට මේ ක්‍රොප් ටොප් එක නම් මම බයෙන් ඕඩර් කරේ සයිස් එක කොහොම වෙයිද කියලා හිතලා. ඉතින් මම සයිස් එක බලලා ගානට බලලා සිලෙක්ට් කරලා හරියටම දැම්මේ හින්දා මට ගානටම ඇවිල්ලා තිබ්බා. ඉතින් මේක ෆිට ඔන් කරාම හරිම ලස්සනට තියෙනවා. මේකප් බ්‍රෂස් ටිකක් පෙන්නුවේ. හරි ඉතින් ඔන්න ඕවා තමයි මම ඕඩර් කරේ. ඉතින් මට නම් එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඇත්තටම මගේ අයිටම් ටිකත් ඔක්කොම ආවා. වෙලාවට කලිනුත් ආවා. ඉතින් එහෙම කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ අවසානයේදී ඔයාලා ඔන්ලයින් මොකක් හරි දෙයක් ඕඩර් කරනවා නම් දැන් තෙමු එකෙන් ඕඩර් කරොත් එහෙම ඔයාලා කාඩ් එක ඇඩ් කරනවා නම් ඇත්තටම කාඩ් එක අයින් කරන්න. මොකද අපිට විශ්වාසවන්ත විදිහට තියාගන්න බැහැ කාඩ් එකක් අනවශ්‍ය විදිහට අපෙන් සල්ලි මොනම හරි හේතුවක් හින්දා සල්ලි කැපිලා යන්න පුළුවන්. ඉතින් කාඩ් එක අනිවාර්යෙන්ම අයින් කරන්න. ඊළඟ කාරණය තමයි සයිස් තෝරනකොට ඒ කියන්නේ සමහර වෙලාවට ඒකේ UK සයිස් තියෙනවා. එතකොට UK සමහර වෙලාවට අපිට UK සයිස් මීඩියම් ගත්තොත් එහෙම මීඩියම් ලොකු වෙන්නත් පුළුවන් පොඩි වෙන්නත් පුළුවන්. ඉතින් සයිස් ගැන සැලකිලිමත් වෙන්න අර සයිස් chart එක බලලා දාන්න. ඊළඟ එක තමයි
හැම වෙලාවෙම ට්‍රැකින් එක ගැන අප්ඩේට් එකේ ඉන්න. මම නම් හැම වෙලාවෙම බැලුවා කොහෙද මගේ පැකේජ් එක තියෙන්නේ. අන්න ඒ දේවල් මොන කුරියර් සර්විස් එකෙන්ද කියලාත් ඒ කට්ටිය දාලා තියෙනවා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ඔය කියන දේවල් ගැන සැලකිලිමත් වෙලා ඔයාලා ඕඩර් එකක් දානවා නම් දාන්න. ඇත්තටම තෙමු එක ප්‍රශ්නයක් නැහැ දැනට. මගේ නම් ඇත්තටම අයිටම් ටික ඔක්කොම ආවා. ඉතින් ඔයාලටත් ඕඩර් කරගන්නවා නම් ඕඩර් කරගන්න පුළුවන්. ඇත්තටම මට ඇවිල්ලා තියෙන අයිටම් ටික ගැන මම ඇත්තටම සතුටු වෙනවා. මොකද මම දාපු ඒවා මම හොඳයි කියලා හිතලා සිලෙක්ට් කරලා දාපු ඒවානේ. ඉතින් ඒ හිතපු විදිහට මට ඒ අයිටම් ටික හම්බුණා. ඉතින් thank you මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වුණාට. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් අදට ගිහින් එන්නම්.